presented by Sucharita TV, the path to peace and understanding. ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ සාහිත්‍යේන ඇත්තටම හිතන්න ගොඩාක් දේවල් ඉතුරු කරන කතාවක් ගැන. ඒ තමයි ලෝසක තෙරුන් වහන්සේගේ කතාව. ඔව් හරිම විශේෂ කතාවක්. අපේ මේ කතා බහට පදනම තමයි ලෝසක රහතන් වහන්සේගේ කතාව කියන මූලාශ්‍රය. අද අපි බලමු කොහොමද මේ කර්මය, ඒ කියන්නේ අතීතේ කරපු දේවල් මේ ජීවිතේ දුක සැපවලට බලපාන්නේ කියන එක. ඒ වගේම කොයිතරම් අමාරුකම් තිබුණත් බෞද්ධිකව දුක් විඳත් කෙනෙක්ට ආධ්‍යාත්මිකව ඉහළටම යන්න පුළුවන්ද කියන කාරණේත් අපි ටිකක් ගැඹුරින් බලමු නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි මේ කතාවේ තියෙන විශේෂම දේ. හිතන්නකෝ උතුම් රහත් බව ලබන්න පින වාසනාව තියෙන කෙනෙක් කලින් ආත්මික කරපු එකම එක වරදක් නිසා ඒකත් ආහාර සම්බන්ධ වරදක් නේද? ඔව් ඒක නිසා මේ ජීවිතේ කුසගින්නෙන් පවා දුක් විඳිනවා කියන එක ඇත්තම පුදුමයි වගේ නේද? ඕ ඒක තමයි කර්මයේ තියෙන අර සංකීර්ණ බව. හරි අපි එනම් කතාවට බහිමු. පටන් ගමු උන්වහන්සේගේ මේ අන්තිම භවයෙන්. හොඳයි. ලෝසක කුමාරයා මව්කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලම අර පවුල් 1000ක් හිටපු කෙවුල්ගමට කරදර පිට කරදර එන්න පටන් ගන්නවා. මොනවාද ඒ කරදර? මාළු හිඟ වෙනවලු, ගෙවල් හිතන්නකො 7 වතාවක්ම ගිනි ගන්නවා. රජතුමාගෙන් 7 පාරක්ම දඩ කන්නත් වෙනවා. අප්පා ලොකු විනාශයක් වෙලා තින්නේ. ඕ ඉතින් ගමේ මිනිස්සු හිතනවා මේක කාගේ හරි කාලකන්නිකමක් කියලා. කවුද මේ කියලා හොයන්න පවුල් වෙන් කර කර බලනවා. අර ක්‍රමේ නේද? ඔව් අන්තිමටම තනි වෙන්නේ අර දරුවා පිළිසිඳ ගත්ත පවුල. ඉතින් එයාලව ගමෙන්ම පන්නලා දානවා. හරිම කනගාටුදායකයි නේද මේ පවුලටමයි ඒක බලපෑවේ. ඇත්තටම ඊට පස්සේ අම්මා පුතාව බිහි කරලා ගොඩක් දුක් විඳලා හදා ගන්නවා. හැබැයි දරුවට ඇවිදින්න පුළුවන් වුණ ගමන් අම්මා හිස් කබලක් දරුවගේ අතට දීලා. හිස් කබලක්. ඔව් කැම ඉල්ල ගන්න දීලා කියනවා පුතේ අර ගෙදරට ගිහින් මොනවා හරි ඉල්ලගෙන කාපන් කියලා. අම්මා දරුවව දාලා යනවා. අනේ අත දරුවෙක්ව. ඔව් එතන ඉඳන් ඒ දරුවා සම්පූර්ණයෙන්ම තනි වෙනවා. කන්න දෙයක් නැහැ, බොන්න දෙයක් නැහැ, හරියට නාන්නවත් නැහැ. මූලාශ්‍රය කියන්නේ අර පාංශු පිශාචෙක් වගේ කියලා. ඒ කියන්නේ අර දූවිලි ගොඩවල් වල ඉන්න අසරණාව. ඔව් අසරණ අමනුෂ්‍යෙක් වගේ ගෙවල් ගාන ගෙහින් ඉඳුල් බත්තට අහුලගෙන කාලා තමයි ජීවත් වෙන්නේ. අවුරුදු 7ක් යනකම් මොහමලු. හිතාගන්නත් අමාරුයි. ඔහොම ඉන්නකොට තමයි දවසක් සරියුත් මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිද්දි මේ දරුවව දකින්නේ. එතන තමයි හැරවුම් ලක්ෂ්‍ය. ඔව් උන්වහන්සේ කතා කරලා විස්තර අහනවා. දරුවා කියන ස්වාමිනිනි මන් නිසා තමයි අම්මලට කරදර වෙන්නේ. ඒ නිසා යාලා මව දාලා ගියා කියලා. එතකොට සරියුත් හාමුදුරුවෝ අහනවා පැවිදි වෙන්න කැමතිද කියලා. දරුවා අහනවා හරිම අහිංසක විදියට. අනේ ස්වාමිනි මම වගේ කෙනෙක්ව කවුද මහාන කරන්නේ කියලා. හිතේ තියෙන අසරණකම නේද? ඒකනේ සරියුත් තෙරුන් කියනවා මම මහාන කරන්නම් කියලා දරුවව විහාරයට එක්කන් ගිහින් නාවල කන්න දීලා පැවිදි කරනවා. වයස 20 දී උපසම්පදාවක් දෙනවා. පස්සේ කාලෙක තමයි උන්වහන්සේ ලෝසක තිස්ස තෙරණුවෝ කියලා ප්‍රසිද්ධ වෙන්නේ. ඔව් මෙතන බලන්න අර අකුසල කර්මයේ විපාකයේ කොයිතරම් දරුණු වුණත් ඒක ගමට පවා බලපෑවා. ඒත් එක්කම අර රහත් වීමේ වාසනාව මූලාශ්‍රයේ කියන විදිහට කලයක් ඇතුලේ තියෙන පහනක් වගේ ඒ හැකියාව තිබුණා. ඒ කියන්නේ කර්මය හරිම සංකීර්ණයි කියන එක නේද? හරියටම හරි. අතීත අකුසලයක් වර්තමාන දුකට හේතු වුණත් අනාගතයේ තියෙන යහපත් වෙන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම නැති කරන්නේ නැහැ. ඒක නම් ඇත්ත. හැබැයි ඉතින් පැවිදි වුණාට පස්සෙත් අර ලාභ සත්කාර ලැබීමේ වාසනාව හරිම අඩුයි නේද? ඔව් ඒක තමයි අර මූල් කර්මයේ දිගටම එන විපාකය. අර කොසල් රජතුමාගේ අසාදෘශ දානය කියලා කියන්නේ ඒ කියන්නේ හරිම උතුම් ලොකු දානයක්. ඔව් සම කරන්න බැරි දානයක්. ඒ වගේ දවසකත් කුස පිරෙන්න කෑමක් ලැබෙන්නේ නෑලු. පිටු සිගා ගියාම යන්තම් බඩගින්නට මොනවා හරි කැඳ ටිකක් වගේ තමයි ලැබෙන්නේ.
හැබැයි පුදුමේ කියන්නේ අනිත් අයට පේනවලු උන්වහන්සේගේ පාත්‍රය හොඳට පිරීලා පේනවා වගේ. ඒකත් හරි පුදුමයි. ඒ කියන්නේ අර අනුන්ට ලැබෙන දෙයක් වලක්වපු කර්මය Tamanටත් ඒක නොලැබෙන්න හේතු වෙනවනේ. ඔව්. ඒත් අනිත් අයට පාත්‍රය පිරීලා පේන එක සමහර විට ඒක උන්වහන්සේගේ අල්පලාභී භවයේ යථාර්ථයයි අර අතීත කර්මයයි අතර තියෙන ගැටුමක් වගේ වෙන්න ඇති. නැත්තම් උන්වහන්සේගේ අර පැවිදි ජීවිතයේ තේජස නිසා වෙන්නත් පුළුවන්. හරිම ගැඹුරුයි නේද? ඔව්. මෙතනින් ගන්න තියෙන වැදගත්ම පාඩම තමයි අනුන්ගේ ලැබීම් වලට ඊර්ෂ්‍යා කරන එක, බාධා කරන එක කොයිතරම් නරක විපාක ගෙන දෙනවද කියන එක. ඇත්තමයි. ඒත් මේ තරම් දුෂ්කරතා මැද්දේ වුණත් ලෝසක තෙරුන් උත්සාහය අතහරින්නේ නැහැ. ඒක තමයි වැදගත්. ධර්මයේ හැසිරීලා, භාවනා කරලා, අවසානයේදී සියලු කෙලෙසුන් නැසලා උතුම් අරහත් ඵලයටපත් වෙනවා. ඔව්. පස්සේ කාලික බුදුරජාණන් වහන්සේ මේ ගැන දේශනා කරනවා. උන්වහන්සේ කියනවා මේ ආත්මේ මෙච්චර ලාභ අඩු වුණත් රහත් වෙන්න පුරුවන් උනේ අර අතීතාත්මික ලෝසක තෙරුන් විදර්ශනා භාවනාව හරිම හොඳට පුරුදු කරලා තිබුණ නිසා කියලා. ඒ ප්‍රඥාව තමයි උදව් වෙලා තියෙන්නේ. හරියටම හරි. ඒ මානසික ශක්තිය, ඒ ප්‍රඥා වගා කිරීම තමයි මේ දුෂ්කරතා මැද්දෙන් උනත් නිවන් දකින්න පාර කපලා දීලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ එනවයි. ඒක සැරියුත් හාමුදුරුවෝ දකිනවා. ඔව්. දැකලා උන්වහන්සේට ලොකු අනුකම්පාවක් ඇති වෙලා හිතනවා අනේ අපේ ලෝසක අද පිරිනිවන් පානවා. අඩුම ගානේ අදවත් යාට බඩ පිරෙන්න කැම ටිකක් දෙන්න ඕනේ කියලා. ගුරු හාමුදුරුවන්ගේ කරුණාව. ඔව්. ඒත් බලන්නකො කර්මයේ හැටි සැරියුත් තෙරුන් ලෝසක තෙරුන් එකට පිඩුසිඟ යන දවසේ සවැත් නුවර කවුරුවත් දානයක් දෙන්න තියා වන්දනා කරන්නවත් එන්නේ නෑලු. ඒත් තරමටම. ඔව් නොදැක්කා වගේ යලු. පස්සේ සරියුත් හාමුදුරුවෝ ලෝසක තෙරුන්ට දානශාලාවේ ඉන්න කියලා තනියම ගියාම දානෙ ලැබෙනවා. ඒ ලැබුණ දාන කෙනෙක්කතේ යවනව ලෝසක තෙරුන්ට. හායි. ඒත් ඒ මිනිස්සයා ඒක අතරමඟදී කාලා දානවා. මොකක්ද? ඒ කියන්නේ සරියුත් හාමුදුරුවන්ගේ උත්සාහයත් හරියේ නෑ මුලදී. නෑ. බලන්නකො අකුසල කර්මයේ ප්‍රබලත්වය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ උත්සාහයක් පවා ව්‍යර්ථ වෙන තරමට. හරිම පුදුමයි. ඇත්තටම ඒත් සරියුත් තෙරුන් අතහරින්නේ නෑ. උන්වහන්සේට ලොකු දුකක් ඇති වෙලා ඉක්මනින් කොසල් රජමාලිගාවට යනවා. ගිහින් පාත්‍රය පුරවලා චතුමදුර ඒ කියන්නේ අර ගිතෙල් මීපැණි වෙඬරු වගේ පෝෂ්‍යදායී දේවල් අරගෙන එනවා. හොඳම දේ. අරගෙන ඇවිත් ලෝසක තිරුන්ට වළඳන්න කියලා දෙනවා. හැබැයි සරියුත් හාමුදුරුවෝ පාත්‍රය අතේ තියාගෙනම ඉන්නේ. ඒයි උන්වහන්සේ කියනවා තිස්ස මම මේ පාත්‍රය මෙහෙම අල්ලගෙන ඉන්නම්. ඔබ වළඳන්න. මම අතරියොත් මේකත් නැති වෙයි කියලා. හාමුදුරන්ගේ 이르දි බලයෙන් ඒක රැකගන්න. ඔව්. ඒ නිසා ඒ චතුමදුර අතුරුදහන් වෙන්නේ නෑ. එදා තමයි ලෝසක තෙරුන් ජීවිතේ පළවෙනි වතාවට බඩ පිරිනකම් වළඳන්නේ. අන්තිමේදී. ඔව් ඒ වළඳලා ඉවරුණ ග්‍රමම්ම එදාම පිරිනිවන් පානවා. හරිම සංවේදී අවසානයක්. මේ සිදුවීම ගැන භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයේ කතා වෙනවා. මේ ලෝසක තෙරුන්ගේ අල්පලාභී බව, ඒ කියන්නේ ලැබීම් අඩුකම ගැනයි, ඒත් එක්කම රහත් වෙච්ච එක ගැනයි. ඔව් ඒ පරස්පරය ගැන. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ එතනට වැඩම කරලා තමයි හේතුව පැහැදිලි කරන්නේ. උන්වහන්සේ කියනවා ලෝසක තෙරුන් පෙර ආත්මයක රහතන් වහන්සේ නමකගේ ලාභයකට දානයකට අනතුරක් කළා. හැබැයි ඒ ආත්මෙදිම විදර්ශනා භාවනාව හොන්නට කරපු නිසා ඒ ප්‍රඥාව දියුණු වෙලා මේ ආත්මෙදි රහත් වුණා කියලා. ඊට පස්සේ තමයි භික්ෂූන්ගේ ඉල්ලීමට අර අතීත කතාව කියන්නේ. එතකොට තමයි සම්පූර්ණ චිත්‍රය පැහැදිලි වෙන්නේ. ඔව්. ඒ කතාව වෙන්නේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ. හරි. ලෝසක තෙරුන් ඒ ආත්මේ ගමක විහාරයක ඉන්න සිල්වත් හොඳට විදර්ශනා වඩන භික්ෂුවක්. දවසක් ආගන්තුක රහතන් වහන්සේ නමක් ඒ විහාරයට වඩිනවා. ගමේ ප්‍රධාන දායකයා ඒ ආගන්තුක හාමුදුරුවන්ගේ ඉරියව් දැකලා පැහැදිලා දන් දීලා විහාරේ නවතින්න කියනවා. එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. ඔව්. අර නේවාසික හාමුදුරුවන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා දායකයා අලුත් හාමුදුරුවන්ට සලකනකොට. හිතනවා මෙයා මෙහි හිටියොත් මට තියෙන තැන නැති වෙයි කියලා. අර ලාභ සත්කාර ගැන තියෙන. ඔව් ඒක. ඉතින් අර හාමුදුරුවන්ව එලවන්න හිතාගෙන පහුදා දාණයට ආරාධනා ලැබුණම අර හාමුදුරුවන්ට කියන්නේ නැතුව තනියම යනවා. බොරුවක් කියලා. ඔව්.
ගිහින් කියනවා අනේ ඒ හාමුදුරුවෝ ඊයේ කාපු දානේ දිරව ගන්න බැරුව නිදියති කියලා. හපොයි. මේ අතරේ අර රහතන් වහන්සේ නේවාසික හාමුදුරුවන්ගේ අදහස තේරුම් අරගෙන අහසින් වෙන තැනකට වඩිනවා. දායකයා අර රහතන් වහන්සේට දෙන්න හදපු ගිතෙල්, මීපැණි, හකුරු දාපු හොඳ කිරිබතක් නේවාසික හාමුදුරුවන්ගේ අතට දෙනවා අර හාමුදුරුවන්ට දෙන්න කියලා. හරි. විහාරයට යන ගමන් නේවාසික හාමුදුරුවෝ හිතනවා මේ කෑම එක දුන්නොත් නම් කොහොමත්වත් මෙහෙන් යන්නේ නෑ කියලා. අයියෝ. ඉතින් මිනිස්සුන්ට සත්තුන්ට හොරෙන් ඒ කිරිබත විනාශ කරන්න ඕනේ කියලා හිතලා කුඹුරක ගිනි ගොඩක අඟුරු අස්සේක හංගලා පුච්චලා දානවා. ඒ කියන්නේ දානය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඕ විහාරයට ගිහින් බලනකොට අර හාමුදුරුවෝ නෑ. එතකොට තමයි තේරෙන්නේ අයියෝ මං මේ රහතන් වහන්සේ නමකට නේද මේ අපරාධය කරේ කියලා. පස්සේ පසුතැවෙනවා. ඕ පසුතැවිලි වෙලා ඒ දුකෙන්ම අසනීප වෙලා මැරිලා නිරේ උපදිනවා. බලන්න ඒ කරපු දේ බරපතලකම රහතන් වහන්සේ නමකට ඒ තුනිහන්සේගේ ආහාරයට ලාභයට බාධා කිරීම. ඒක විපාකයේ කොයිතරම් දරුණුද කොච්චරකල් පවතිනවද කියන එක. ඒක තමයි. මෙතන වැදගත්ම දේ තමයි ගුණවත් අයට කරන ක්‍රියා ඒක හොඳ වුණත් නරක වුණත් ඒක විපාකයේ හරිම බලවත්. අර විදර්ශනා වඩමින් ඉඳලත් මේ වගේ දෙයක් වුණා කියන එකත් කර්මය කොච්චර සංකීර්ණද කියලා පෙන්නනවා. ඇත්තටම ඒ විපාක කොච්චර දීර්ඝද කියනවනම් නිරේ ලක්ෂ ගණන් අවුරුදු දුක් විඳට පස්සේ 500 වතාවක් යක්ෂාත්මවල උපදිනවලු. ඒ කාලෙටම බඩ පිරෙන්න කන්න ලැබෙන්නේ එක දවසක් විතරයි. ඒකත් ගැබ්මාලක්ලු. අපොයි. ඊට පස්සේ තව 500 වතාවක් බඩු ආත්මවල. ඒ ආත්ම 500ටම බඩ පිරෙන්න ලැබෙන්නේ එක දවසක් වමනියක්ලු. හිතා ගන්නත් බෑ දුක. ඊට පස්සේ තමයි මිනිස් ලෝකේ කසීරටේ දුප්පත් පවුලක මිත්තවින්දක නමින් ඉපදින්නේ. අර ජාතක කතාවල එන්න මිත්තවින්දක? ඔව්. ඒ ජීවිතේදී තර පරණ කර්මයේ පස්සෙන් එනවා ගෙදරට අගහිඟකම් දෙමව්පියෝ පන්නලා දානවා. බරණසට ඇවිත් ඒ කාලේ දිසාපාමොක් ආචාර්ය වෙලා හිටපු බෝධිසත්වයෝ ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ පෙර ආත්මික. උන්වහන්සේ ළඟ නොමිලේ ශිල්ප ඉගෙන ගන්නවා. ඒත් එතනට හරියට ඉන්නේ නෑ නේද? හරිම දංගයි අවවාද අහන්නේ නෑ රණ්ඩු කරනවා. බෝධිසත්වයින්ට ලැබෙන ආදායමත් අඩු වෙනවලු යාහින්දා. එතනිනුත් පැනලා යනවා. කර්මයේ දිගටම පළ දෙනවා. ඕ පස්සේ කසාද බැඳලා දරුවොත් හදලා ගමක පණිමුඩකාරයා වෙනවා. ඒ ගමටත් විපත් වෙනවා. දඩ ගහනවා, වැව් බිදෙනවා. අර මුල් කතාව වගේමයි. ඕ ගම්මු මෙයාවයි පවුලයි පන්නනවා. කැලේදී අමුදරුවෝ අමනුෂ්‍යයන්ට අවුවෙලා නැති වෙනවා. අනේ ඊට පස්සේ වරායක කම්කරුවෙක් වෙලා නැවකට නගිනවා. නැව මුහුද මැද නැතර වෙනවා. අර කතාව. ඔව්. පෞකාරයා හොයන්න තුණ්ඩු දාද්දි හත්වතාවක් මේ ඉන්නේ මිත්තවින්දකට එයාව පහුරක් දීලා මුහුදට දානවා. හැබැයි එතනදී අර සීලේ බලයක් එනවලේද? ඔව්. අර කාශ්‍යප බුදුසසුනේ පැවිදි වෙ ඉඳලා රැකපු සීලේ නිසා එයාට විමාන ප්‍රේතියම මුණ ගැහෙනවා. ඒ කියන්නේ අර සතියක් සැප විඳලා සතියක් දුක් විඳින අය. හරියට හරි. එයාලගේ සැප සතියේ එයාලත් එක්ක ඉන්නවා දුක් විඳින සතිය ආයෙත් පහුරෙන් යනවා. කුසල අකුසල් දෙකව එකට පළ දෙන හැටි. ඔව්. අන්තිමට යක්ෂ දූපතකට ගිහින් එළුවෙස් ගත්ත යකින්නියක්ව දැකලා එළුමස් කන්න හිතාගෙන ඒ යකින්නිගේ කකුලෙන් අදිනවා. අන්නේ මේ යකින්නි කේන්ති ගිහින් එයාව ඈතට විසි කරනවා. කොයිදද? වේගෙන් විසි වෙලා ගිහින් වැටෙන්නේ බරණස් නුවර දියාගලක් ළඟ කටුපඳුරකට. එතන එළුහුරු වල්ලන්න හැංගිලා ඉන්න එළුපාලකයෝ. හරි. එතන ඉන්න එළුවෙක් දැකලා මිත්තවින්දක හිතනවා එළුවෙක්ගේ කකුල්ලෙන් ඇදලානේ මම මෙහෙට ආවේ. මේ එළුවාගේ කකුලේ නැද්දොත් ආයෙත් අර මුහුද මැද විමානට යන්න පුළුවන් වෙයි කියලා. වැරදි තර්කයක්. ඔව්. හිතලා එළුවාගේ කකුල්ලෙන් අදිනවා. එතකොට අර එළුපාලකයන්ට අහු වෙනවා එළු හොරෙක් කියලා. ඉතින් හොඳටම ගුටි කාලා බැඳගෙන රජ්ජුරුවන් ළඟට ගෙන යනකොට තමයි අර බෝධිසත්වයෝ නාන්නේ යද්දි මෙයාව දකින්නේ. ආයෙත් මුණ ගැහෙනවා. ඔව්. බෝධිසත්වයෝ මෙයාව හඳුනගෙන එළුපාලකයෝගෙන් ඉල්ලලා බේර ගන්නවා. උඹ කොහෙද මෙච්චර කල් හිටියේ? ඇහුවම මිත්තවින්දක ඔක්කොම විස්තරේ කියනවා. එතකොට තමයි බෝධිසත්වයෝ අර ගාතාව කියන්නේ යහපත හිතාගෙන දයාවෙන් අවවාද කළත් ඒක අහන්නේ නැති කෙනා අර එළු දෙනගේ පයින් ඇදපු මිත්තක වගේ ශෝක කරනවා කියලා. ඒ කියන්නේ මුළු මිත්තවින්දක ජාතකයේම අර මුල් අකුසල කර්මයේ දිගු විපාකයක්. ඔව් මේ දීර්ඝ දුක්ඛිත ගමන මේකෙන් පෙන්නේ එක බරපතල වරඩක ප්‍රතිවිපාක කොච්චර කාලයක් කොච්චර විවිධ විදිහට එනවද කියන එක. ඒ අතරෙම අර සීලේ නිසා පොඩි හරි පිහිටක් ලැබෙන එකෙන් පේනවා කුසල අකුසල දෙකම එකිනෙකට බලපාන හැටි. ඔව් හරිම සංකීර්ණයි. කර්මපත කීපයක් එකට ක්‍රියාත්මක වෙනවා වගේ නේද? ඒක තමයි.
එවන මේ ලෝසක තෙරුන්ගේ සම්පූර්ණ කතාවෙම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි අපි කරන දේවල් විශේෂයෙන්ම ගුණවත් අයට කරන හොඳ නරක දේවල් ඒවයේ ප්‍රතිඵල හරිම බලවත් කියන එක. අනිවාර්යෙන්ම. ඒ වගේම අර භෞතික සම්පත් ලැබෙන එකයි ආධ්‍යාත්මික දියුණුව ලැබෙන එකයි කියන්නේ කාරණා දෙකක් වෙන්නත් පුළුවන් කියන එක නේද? හරියටම හරි. ලෝසක තෙරුන් භෞතිකව දුක් විඳා ඒත් අවසානයේ උතුම් ආධ්‍යාත්මික ඉලක්කය රහත් බව ඒක ලබා ගත්තා. ඔව්. බුදුදහමේ කියවෙන විදිහට කර්මය කියන්නේ හරිම ගැඹුරු සංකීර්ණ දීර්ඝකාලීන දෙයක්. හැබැයි ඒක ආධ්‍යාත්මික උත්සාහය සම්පූර්ණයෙන්ම වළක්වන දෙයක් නෙවෙයි. අනිත් අයට ලැබෙන දේවල් දිහා බලලා ඊර්ෂ්‍යා නොකර ඉන්න එකේ වැදගත්කම. ඒ වගේම Tamanට පුළුවන් විදිහට අනුන්ට දෙන එකේ උදව් කරන එකේ අගය මේ කතාවෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඒක ඇත්ත. අනුන්ගේ ලැබීමකට බාධා කරන එකේ බරපතලකම. ඔව් ඒක අපි කවුරුත් හිතේ තියාගන්න ඕන දෙයක්. මේ කතාව අවසානයේ මට තව එක දෙයක් හිතනවා. අර නේවාසික භික්ෂුව ලෝසක තෙරුන්ගේ පෙරාත්මය. එයා ආගන්තුක රහතන් වහන්සේට ඊර්ෂ්‍යා කරන්න කලින් ඉතලම හොඳට විදර්ශනා වඩමින් හිටියා කියනවනේ. ඔව් ඒක වැදගත් කාරණයක්. එහෙමනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ගැඹුරට හිතන ගමන්ම ඒ හිතේම ඊර්ෂ්‍යාව වගේ දරුණු අකුසලයක් ඇති වෙලා ඒකට ක්‍රියා කරන්නත් පුළුවන් වෙන එක. ඒ කියන්නේ භාවනා කරන කෙනෙකුට වුණත්. ඔව්. ඊට පස්සේ ඒ අකුසලයට මේ තරම් දරුණු විපාක විඳින ගමන්ම අර ඉස්සර වඩපු විදර්ශනා ප්‍රඥාව නිසාම ඒ දුක්ඛිත ජීවිතේදීම රහත් වෙන්නත් පාර කැපෙන එක. ඇත්තටම කර්මයේ ක්‍රියාකාරීත්වය කොයිතරම් සියුම්ද සංකීර්ණද කියන එකට තවත් උදාහරණයක් නේද? ඔව්. ඒක ගැන තවදුරටත් හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ නේද? අනිවාර්යයෙන් මේක තමයි මේ වගේ කතා අධ්‍යයනය කරන එකේ තියෙන වටිනාකම.